හෙලෝ ගයිස් ඉස්සපිස්ස YouTube channel එකට ඔයගොල්ලෝ අද සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එක දාන්නේ. මම ගියා පානදුර ඩොමිනෝස් එකට. ඒකේ ලන්ච් බොක්ස් ඔෆර් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති 399ට මේකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. එකක් ඔයගොල්ලෝ ඩයිනින් ගන්නවා නම් 399යි වෙන්නේ. එතකොට මේක ටේක් අවේ ගන්නවා නම් 499ක් වෙනවා එකක්. මේ එකක් එක්ක ඔයගොල්ලන්ට හම්බ වෙනවා පෙප්සි බෝතලයක්. කියන්නේ ඩයිනින් ගන්නවා නම් කෝප් එකකට දාලා දෙනවා. නැත්තම් ඕගොල්ලන්ට පෙප්සි එකට එක ගානේ හම්බ වෙනවා. මේ තියෙන තව දෙයක් වුණා මට සුපිරි වාසියක් වුණා. දැන් මේකකට හම්බෙන්නේ මේ පොඩි පෙප්සි එක. මේවා ඉවරයි කියලා මට ලොකු පෙප්සි දෙකක් දුන්නා ඉතුරු දෙකටනේ. එනවනේ. වාසියක් තමයි යා. ඉතින් මේකකට එක ගානේ හම්බ වෙනවා. ග්‍රේවි හම්බ වෙනවා. ස්පූන් හම්බ වෙනවා. අපි එහෙනම් අන්පැක් කරගෙන බලමු කොහොමද කියලා. එකින් එක කරමු. මේ තියෙන්නේ පෙපරෝනි රයිස් එක. මේක ශ්‍රී ලංකන් කරි රයිස් එක. මේක ඩෙවල් රයිස් එක. මේ දෙක හැබැයි ටිකක් එක වගේ. ඒ වුණාට පාට ලාවට වෙනස්. තව තිබ්බා වින්ග්ස් එක. වින්ග්ස් රයිස් එක තිබ්බා. ಜಾති 4ක් ඔක්කොම තියෙනවා. ඒක තිබ්බේ නෑ. ඒක ඉවරයි කිව්වා. ඉතින් මම මේ තුන ගෙනාවා. අපි මේකේ weight එක ටක් ගාලා බලමු. බලමු කොච්චර තියෙනවද කියලා. ග්‍රෑම් 228යි මේකේ. 250 කියමු. 50 නෑ. මේක 273ක් තියෙනවා. මේක 290ක් තියෙනවා. 200 ගණන් තමයි යන්නේ. 250 200 300 අතර තමයි යන්නේ. මේකකට එක ගානේ ග්‍රේවි හම්බුණා. අපි එහෙනම් මුලින්ම කමු ශ්‍රී ලංකන් කරි චිකන් රයිස් එක. සුවඳ නම් අවුලක් නෑ. බලමු බත් එක. ඔයගොල්ලෝ මම පෙන්නන්න ලං කළා. මේ බ්‍රාස්මති හාල් එක තියෙන්නේ. නිකන් කාලා බලන්න. අනියන් කුරුඳු රහත් තමයි ගොඩක් මුලින් ආවේ. අවුල නැහැ බත් එක. ඒක දාලා තින්නේ මාළු මිරිස් සලාදයක් වගේ තියෙනවා මේ. චිකන් ටික තියෙනවා. ලුණු කපලා දාලා තියෙනවා ඔච්චරයි. අපි ඔක්කොම කලවම් කරලා කාලා බලමු. චිකන් එකක් දාලා. තව දෙකක් තියෙනවා. එකකින් ඉන්න පෙපරෝනි එක කාලා බලමු. ඔක්කොම කාලා බලමු. අවුලක් නැහැ. අස්සක නා රහයි. මේක ඉතින් අර ටේක් අවේ අරන් යද්දි 499 යන්නේ. එතකොට දැන් මීම එකත් එක්ක තමයි මේක දෙන්නේ. මෙන්න මේ බීම එක තමයි සාමාන්‍ය මේකට හම්බෙන්නේ. ඒගොල්ලෝ ස්ටොක් නැති නිසා මට ඉතුරු දෙකට දුන්නා ලොකු බීම දෙක මේ. ඉස්සර කිව්වේ ඒගොල්ලන්ට. chance එක තමයි මල්ලි. වෙම් බලමු. කකල බලන්න. අපි ග්‍රේවි එකක් දාන් කාලා බලමු. අවුලක් නැහැ. ඉතින් අර නිකන් ආතල් එකට කන්න ඕනේ. බඩ පිරෙන්න නම් කන්න බෑ. ග්‍රේවි එක දාන්න බලන්න. ඉතින් ග්‍රේවි
ගොරක ටේස්ට එක එකන්න අය බලම් බල දායනු කාල බල දාලා මේවා දාලා කොන්දාල කාරවල මට වෙන කිසිම රහක් එන්න එන්නේ කුරුදු රහයනවා ගොරක රහයනවා ලුණු රසයනවා ඒ රසතුන් විතර ඉන්නේ මම දන්නේ ඇත්තට දන්නේ මේ කාපු කට්ටිය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න හොඳේ ඒ රසතුන් විතරයි ඉන්නේ කුරුඳුයි ගොරකයි ලුණුයි මේ රසක් එන්නේ නැහැ මේ තාම කන්නේ කරි චිකන් එක හොඳේ ශ්‍රී ලංකන් කරි චිකන් බත් එක තව දෙකක් තියෙනවා එතකන් ඉන්න පෙපරෝනි එක කන්න තියෙනවා ඩෙවල් එක කන්න තියෙනවා දැන් කමෙන්ට් දාන්න එපා රාණයගේ ඔක්කොම කනවා කියලා බාදෙන් සල්ලි ග්‍රෑම් 200 ඉතින් තියෙන්නේ ලොකුවට නෑ එකක 290ක් තිබ්බ එකක 270 ගානක් තිබ්බ අනිත් එක 220 ගානක් ලයිට් එක ඔෆ් වුණානේ ලයිට් එක ටිකක් ඔෆ් වුණා එහෙම මේ බඩ පිරෙන්න නම් මේක ගන්න එපා මේ ෆ්ලැට් එක මේ ඊළඟට කමු පෙපරෝනි එක මේක තව එකක් මේක තියෙන්නේ 11 ඉඳන් 3 වෙනකම් විතරයි ඊට පස්සේ යන්න එපා පෙපරෝනි කරන් අවුල් නෑ මේකෙදි වෙනසක් නෑ එකම බත් එකට අර තුන විතරයි වෙනස් වෙන්නේ තේරුණා කාලා බලමුකෝ මේ විදියට මේ එකම බත් එක අර ජාති තුන විතරයි වෙනස් වෙන්නේ ඉතින් පෙප්සි හම්බ වෙනවා එතන ගාවොත් 399 අරන් ගියොත් 499 මේ පෙපරෝනි ගන්න රායි බත් එකයි අර කයිනම් නිකන් ඉතින් එන්නේ කුරුඳු රස ගොරක රස ලුණු රස ඒ තුන විතරයි තියෙන්නේ බොරු කියන්න ඕනේ නැහැ බොන්දන ඉස්ස පිස්ස කවදාවත් බොරු කියන්නේ නැහැ ඔලොම් අදම නම් මගේ වීඩියෝ බලන්න අනිවාර්යයෙන්ම subscribe කරලා like එකක් දාන්න ඔලොම් ඔය ඉස්සෙල්ලා බලලා subscribe කරලා නැත්නම් ඒත් subscribe කරන්න කාලයකට පස්සේ මේ වීඩියෝ එකක් ගේන්නේ මේ මාළු මිරිස් සරනේ මම තම්බල ග්‍රේවි දාම්
ග්‍රේවි කියන්නේ ගොරක පේස්ට් එකක් වගේ. ග්‍රේවි කියන්නේ ගොරක පේස්ට් එක වගේ. මේක මෙච්චරක් කෑවා. දැන් ඉතේත් කන්න එපා. ඒ නිසා මේක ඉතින් මම අර කියන ටික තමයි. අනිත් ඔක්කොම එකයි. අර දේ අර මීට් එක විතරයි වෙනස් වෙන්නේ. හරි එහෙනම් ඊළඟට තියෙන්නේ ඩෙවල් චිකන් රයිස් එක ලන්ච් බොක්ස් එක. තියෙන මේකෙත් බත් එක අරකමයි බ්‍රාස්මති හාලෙන් ගහලා තියෙන්නේ. ලුණු තියෙනවා. මාළු මිරිස් තම්බලා හරිය නිකන් හරි දාලා තියෙනවා. මම හිතන්නේ තම්බලා සැර නැහැ. ඩෙවල් චිකන් තියෙනවා ඉතින්. අරකේ පාටමයි ටිකක් වෙනස්. චිකන් එක මුලින් කාලා බලමු මට කොහොමද රසනේ. right. Chicken beef ද රා හොයා ගන්නත් බෑ. ඒක රායි. මෙන්න රතු පාර කෑලි කෑලි තියෙන්නේ. කොහොමද ඒ කාල්බන් මේක ටික. අන්තිම රේටින් එකක් දෙන්නම්. ඔයගොල්ලන්ට පොඩ්ඩක් බලන්නකෝ. මේක කොහොමත් ගොඩක් ගන්න එපා. එකක් අරන් මුලින් කාලා බලන්න. බල කාලා. අර ඔයගොල්ලන්ට පෙන්නන්න ඕන නිසා තමයි මම තුනක් ගෙනාවේ. බල. මේක මීට් එක නරහයි. ඒක ගොන් සයිස් එකත් හිතා ගන්න හොඳේ මේ. මේ තව දෙකක් දුන්නා. ඒ දෙක ඉතින් එක ගාන බොන්න බෑනේ මේ. බත් එකේ නම් එහෙම ලොකු රසක් නැහැ. බොරු කියන්න ඕනේ නැහැ නේ. පන්සියකට ඉතින් එකක් අරන් කාලා බලන්න කොහොමද කියලා. මේ ලොකු ගොඩක් අරන් කිව්වොත් ඔයගොල්ලන්ට ඉතින් අපරාධي කියන දැන් මටත් හිතෙනවා. මම දැන් කාලි ඉවරයි. මේක සම්පූර්ණ කෑවා. මේකෙන් භාගයක් කෑවා. මේ කන්න බෑ. මොකද බත් එක කොහොමත් එක රහ මීට් එක විතරයි වෙනස් වෙන්නේ. අද ඉතින් එහෙමයි මගේ රිවිව් එක සහ කෑම එක ඉවර වෙන්නේ. ඉතින් මට ඒ ටිකට දෙන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් බත් එක කොහොමත් එකයි මීට් එක විතරයි වෙනස් වෙන්නේ. මීට් එකෙදි ඉතින් ලොකු රසක් නැහැ. අර පෙපරෝනි එකත් එහෙම ලොකු රසක් නැහැ. කරි එකත් එහෙම නැහැ. මේ ඩෙවිල් එක ටිකක් රසයි. ඇවරේජ් ගත්තොත් 3ට මිදින් 10න් 6ක් වගේ දෙන්න පුළුවන්. ඕගොල්ලෝ මේ ගොඩක් අරන් කන්න ඉස්සර මුලින්ම එකක් ගිහලා try කරලා බලන්න. බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලෝ දැන්නම try කරලා තියෙනවනම් ඒත් මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අද මෙහෙමයි සබිස්ට් රිවිව් එක ඉවර වෙන්නේ. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. තව රිවිව් එකකින් හම්බ වෙමු. bye.